බෙද්දගම දීපොළ කොටසට අයිති ගල්කැටිය කියන ගම. මේ පාලම ඇහෙන කාලයක් හදන්න නැති ඉඳලා දැන් අවුරුදු 6කට විතර උඩින් තමයි මේ පාලම හැදෙන්නේ. ඊට පස්සේ මේ වගේ වතුර ඇවිල්ලා නැහැ කවදාකවත්. දැකලත් නැහැ. සාමාන්‍ය විදිහට තමයි වතුර මේ මාසවල වහින්නේ. නමුත් විශේෂයෙන් කියන්නේ මේ පාලම් ගලවගෙන තනම් මාර්ගාල ජල කඳක් ඇවිල්ලා විනාශ වෙලා තියෙනවා. ඒකට මේ තාවකාලිකව මේ ගමේ ඉන්න පවුල් 25ක් 30ක් විතර ඉන්නවා. ඉන්නේ කොහෙත්ම බෑ. අවතන් වෙලා ඉන්නේ අවතන් වෙලා නෙවෙයි. ඉන්නේ ජනතාව අවතන් නැහැ. නමුත් මාර්ග ප්‍රශ්න නිසා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙලා තියෙන්නේ. කොහින්වත් ඉන්න බැරි තත්ත්වයක් නිසා නැත්තම් මේ මිනිස්සු ගොඩක් හොඳින් ස්වයංපෝෂිතව ජීවත් වෙන ගමක්. ආධාර කිසිම දෙයක් බලාපොරොත්තු නොවන සුවේක්ෂයෙන් ජීවත් වෙන මිනිස්සු දෙයක් නෙවෙයි. ඉතින් මේක මෙහෙම පස්සේ අපන ප්‍රදේශ සභාවේ ඇවිල්ලා නිකන් තමයි බැලුවේ ඉස්සරහ. නිකන් බලලා ලෝදියේ කිව්වා පාලම් කියලා කියනවා හදදින් කොහෙද තියෙන්නේ කියලා. උදේ ආපු වෙලාවට මේ ශනික තියෙනක් සභාපතිතුමා ගරු කරලා කතා කරන්නේ සෙනවිරත් මම සභාපතිතුමා ඉන්නවා අදම කරන්න ඕනේ කියලා යෝජනා කරලා දැන් බඩුගේ ඉඳ ගියා. මම අපන ප්‍රදේශ සභාවේ වටපිටාවේ ඉන්න සහෝදර ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. මොකද මේ ගමේ පවුල් ඉන්දියන්ට අවහිර වෙලා තිබ්බ වෙලාවක කිසිම දෙයක් කරගන්න බෑ. හිටන්ට ඉස්කෝලේ පටන් ගන්නවා. මේකට යන්න විදිහක් නෑ. ලෙඩෙක්ට කිසිම දෙයක් කරගන්න විදිහක් නෑ. ස්පිරිතාලකට යන්නත් ඒ ස්පිරිතාල දැන් ගිලා බහලා කියලා ආරංචියක් තියෙනවා. ගිලා බහින් තත්ත්වයට අයින් කරන්න කිලෝමීටර් 9ක් 10ක් විතර තියෙනවා බදුල්ල මහ ස්පිරිතාල. කෙටිම පාර තමයි මේක නැත්තම් 12ක් විතර යන්න තියෙනවා. ඉතින් ඔක්කොම වෙලා තව ප්‍රධානම නගරේ තමයි බදුල්ල නගරය. තව එකක් නේ ස්පිනලි පොඩි නගරයක්. ඒකට යන්නත් බෑ. ගොඩක් උත්තම ක්‍රියාවක් තමයි මේ අක්ම ප්‍රදේශ සභාවත් ඒ වටේ ඉන්න මාතර ජනතාව. හැම දෙයකින්ම උදව් කරලා අපේ ගමේ ඉන්න සුළු පිරිසක් ඉන්න ඒගොල්ලොත් එක්ක එකතු වෙලා මේ කරන කර්තව්‍ය ගොඩාක් ආදරෙන් අගය කරලා සැලකෙනවා. එතකොට මේ පාලම හරහා සාමාන්‍යයෙන් මේ ගම් කීපයකට යන්න පුළුවන් කියලා දැනගන්න ඕන. කොහොමද ඒක එහෙම වෙන්නේ? යන්න පුළුවන්. ඒක ඉතින් මේට වඩා අමාරුයි. නැත්නම් බෙද්දගම ග්‍රාමයේ තියෙන ඒ බෙද්දගමට යන්නත් මේ ගම පහු කරගෙන යන්න. ඒකට දැන් ආර අලුතෙන් මේව කරනවා. ඒකත් නිලෝසල අනහිටලා තියෙන්නේ. ඒකියත් මේක තමයි නගරෙට ඉස්කෝලේට පන්සලට යන්න තියෙන එකම පාරමී ඉන්න පිරිස. එතකොට දැන් මේ ඇතිවෙච්ච ආපදා තත්ත්වයත් එක්ක දැන් රෝගීන් ප්‍රවාහනය කරන්න ඊට පස්සේ ආපදා සහන සේවා සැපයීම සඳහා මේක නැති වෙච්ච එකත් එක්ක මොන වගේ බලපෑමක් දුන්නේ? දවස් 3ක් විතර කිසිම මේකක් තිබුණේ නැහැ. දවස් 3ක් විතර අපිත් මේ අල්ලපු ගම්වල කොයි වෙලාවකත් අපිට ඉන්න බැරිනා වතුර නැහැ. මොකද පාලම් කැඩිච්ච නිසා තමයි මේ තත්ත්වයක් ඇති වුනේ.